තැඹිලි කපු මහත්තයා ඉන්නවද? තැඹිලි කපු මහත්තයා තමයි පුතේ කියන්න. තැඹිලි දෙවියෝ ආරුඩලා ඉන්නේ. මොකද ඔය ළමයා හෙල්ලන්නේ දිස්තිය දෙන්න මටනේ. තැඹිලි දෙවියෝ වැඩලා ඉන්න මට. තව ටිකකින් වාට තැඹිලි දෙවියෝ වටින පොඩක් ඉන්න. පැටියෝ ඇවිල්ලා ඉන්නේ ගිය ආත්මේ. මහත්තයා මේ ආත්මේ සම්බන්ධ කරන්නේ. එහෙමයි කපු මහත්තයා. පැටියා දන්නවද? මොකද හමුදුරනේ? ඒ ගිය ආත්මේ මේ මහත්මයා මේ ආත්මේ කෝටිපතියෙක්. මම එක ක්ලාස් කරලා දෙන්න මේ ආත්මේ. අනේ හොඳමයි කපු මහත්තයා. තැඹිලි ගෙඩියක් ගෙනාවද? නෑ කපු මහත්තයා මේ කුරුම්බ ගෙඩියක් තමයි ගෙනල්ලා තියෙන්නේ. පොල් ගෙඩි ලෙල්ල පිටින් ගෙනාවද? ලෙල්ල පිටින් තමයි ගෙනාවේ. යෝගට් කෝප්පයක්? නෑ මේ ගෙදර තිබ්බ කෝප්පේ ගෙනාවා. පොල් ගෙඩියෙන් කිරි අරගෙන යෝගට් කෝප්පයක් නෑනේ නේ. ගෙදර ගෙනාපු කෝප්පෙට දාලා. ඔව්. ඕන්න දෙනවා මං දැන් ඈ. මේක නිකම්ම කපු මහත්තයා ඔය ළඟ තියෙන මෙට්ටේ නිදා ගන්න කෙනා. මෙට්ට කොතනද? ඔය මෙට්ටේ නිදා ගන්න. හොඳයි. හා. කපු මහත්තයා එතකොට මේක ඒකෙන් කිරි බොන්න තියෙන නිදා ගන්න. කෝප්පේ. කෝප්පෙට දාලා දෙන්න ඉන්න. හොඳයි කපු මහත්තයා. පැටියෝ තැඹිලි වර පැටියෝ තැඹිලි වර තැඹිලි ගියා පුතේ. බොන්න පුතේ බොන්න. පැටියෝ බොන්න ඈ. හොඳට බොන්න පැටියෝ. හොඳට බොන්න හරි හරි. තැඹිලි කිරි රහයිද? එහෙමයි කපු මහත්තයා. හරිම රහයි. මට කොහොම හරි ගෙනත් දෙනවද කපු මහත්තයා? හරි මම එකලාසියක් කරලා දෙන්න. එක එකලාසියක් මේ ආත්මේ මම සැපෙන්නේ හදලා දෙන්න. හොඳයි කපු මහත්තයා. හරි හොඳයි. පින් කපු මහත්තයා. හරි උස්සන්න හරි වඩා ආයිබෝ වේවා හරි.